සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එකකින් කතා කරන්නේ කොහොමද SLBF එකේ රෙජිස්ටර් වෙලා ඔයාගේ ෆෝම් එක ඇප්ලයි කරලා තියෙන ෆෝම් එක මොකද්ද ඉස්රායල්ද කොරියන්ද ඒකේ තත්ත්වය බලාගන්නේ කොහොමද කියලා කතා කරන්නේ අද. ඉතින් අපි බලමු මුලින්ම රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. මුලින්ම SLBF එකට යන්න ඕනි. slbf.lk කියන සයිට් එකට යන්න ඕනි. ඊළඟට මෙතන ලොගින් දෙන්න ඕනි. මෙතන මේ public user කියන එක එතන login දෙන්න. මෙතන වාදයන් යන්න ඕනේ sign up. මෙතන වාගේ NIC ගහන්න ඕනේ. ඊට පස්සේ first name එක දෙන්න ඕනේ. ඊට පස්සේ last name එක දෙන්න ඕනේ. ඔයාගේ අදාළ ඔයාගේ ළඟ තියෙන phone number එක මෙතන දෙන්න ඕනේ. දීලා ඉවරලා හිටන් get verification code දෙන්න. ඊට පස්සේ ඔයාට OTP එකක් එනවා. ඒ OTP code එක මෙතන දෙන්න ඕනේ verification code එකට. ඊට පස්සේ මෙතන email එක දෙන්න ඕනේ. email එක දීලා ඉවරලා යටින් දෙන්න ඕනේ password එක. හොඳ strong password එකක් දෙන්න, capital ලකුණු දාන්න, simple ලකුණු දාන්න, ඉලක්කම් දාන්න. ඊට පස්සේ create දෙන්න. ඊට පස්සේ ඔයාලට තියෙන login වෙන්න. මම login යනවා. මෙතන වගේ NIC number එක දෙන්න ඕනි. ඊට පස්සේ මෙතන password එක දෙන්න ඕනි. මම දීලා login වෙනවා. හරි මම සාර්ථක site එකට login වුණා දැන්. දැන් තියෙනවාට ඔයාගේ application එකේ තත්ත්වය බලා ගන්න. ඉතින් ඉස්සෙල්ලාම එනවා මේ Korean status එක මම යනවා ඉස්සෙල්ලාම. මෙතෙන් තියෙන ආයුධම්පත් භාගත කරන කියන්නේ ඔයාගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන සීන් එක මෙතන තියෙනවා. ඊගාවෙන් තියෙන ආයුධම්පතේ තත්ත්වය බලා ගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ලිපිගොනු තත්ත්වය පරීක්ෂා කරනවා. අර ලිපිගොනු එහෙම බාර දීලා තියෙනවා නම් ඒකේ තත්ත්වය බලා ගන්න මෙතන ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම යනවා ඉස්රායල් වල තත්ත්වය බලන්න. මෙතන status of Israel job ඒකට යනවා මම. ඒකට ගියට පස්සේ මෙතන තියෙනවා ඔයාගේ ඉස්රායල් ආයුධම්පතේ මොනවද apply කරේ ඒ විස්තර ටික ඔක්කොම තියෙනවා. මෙතන reference එකක් තියෙනවා, NIC එක තියෙනවා, passport එක තියෙනවා. ඉතින් මෙතන මේ active status කියන එක active කියලා තියෙනවා වගේ හරියටම හරි. මෙතන active තියෙනවා වගේ හරියටම හරි. ඉතින් ඔයා තාමත් ඉස්රායල් apply කරලා නැත්නම් job එකකට මගේ channel එකේ වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද apply කරන්න කියලා. ඔයාට ඒක බලලා apply කරන්න පුළුවන්.